හොඳින් මතක තියාගන්න යව්. තොපි දෙන්න නම් වශයෙන් මරණ එක නම් මරනවා තොපි දෙන්න. හොඳින් මතක තියාගෙන මේකටත් දාපියව එහෙනම් පුළුවන් නම් තොටම. නම් හිම තොපටම දිනත් එක්ක තියාලා දෙන්න බඩු. තොපිට හරියන්න මට තාම හේකුට බයින්න බැරුණා. තොපි වගේ හාලි වේසම කොල්ල තොපි. හොඳින් මතක තියාගෙන දාපියව ඔකට කමෙන්ට් එක. තොට මම දිනත් එක්කම දෙන්න. ඔය මාධ්‍යයේ ඉන්න යුරේනි හොඳින් මතක තියාගන්න ඕන. තමුන්ගේ ඔය දෙපැත්තෙන් බස්සන ඒවායි තනි පැත්තෙන් බස්සන ඒවායි තමුන්ගේ මහත්තයට කියලා බස්ස ගත්තා නම් හරි. මීට පස්සේ ප්‍රසිද්ධ මාධ්‍යයට හෝ Facebook එකට හෝ තමුන්ගේ දෙපැත්තෙන් බස්සන ඒවායි අර පැත්තෙන් බස්සන ඒවායි දාලා තිබ්බොත් තමුන්ට නිදා ගන්නම දෙන්නේ නැහැ. මොකද ඒ බස්සයි ඇවිල්ලා කට්ටිය අවශ්‍ය කට්ටිය. හොඳින් මතක තියාගෙන යන්න. ඔය අයින් කරන්න. අද සිට මාව ගැට ගහන්න දඟලපු සියලුම දෙනා හොඳින් මතක තියාගත යුතුයි. ගැට සිහි කිරීමට ලැහැත්ති වන්න. නිନ୍ଦ සපුරා තහනම් හොඳින් මතක තියාගත යුතුයි. නිନ୍ଦ නම් දෙන්නේ නැත. ප්‍රසිද්ධියේ දන ගහනකම් හොඳින් මතක තියාගෙන ගියොත් හොඳයි. සිහි කිරීමට ගැට සිහි කිරීමට ගැට පෙන්වීමට ගහන්න හදපු ගැට හොඳින් මතක තියාගෙන ගියොත් හොඳයි. වැඩ්ඩෝ අස වැඩ්ඩෝ සල්ලි කොට්ටෙට තියාගනියව. සමන්ත්‍ර භද්‍ර හොඳින් මතක තියාගත යුතුයි. තමුන්ට පුළුවන් නිකන් ඉඳන් ප්ලෑන් හදන්න විතරයිනේ. හොඳින් මතක තියාගන්න ඕන. අතින් වැඩ කරන ගමන් කනින් සින්දුවක් අහන ගමන් මොලෙන් ගහන ප්ලෑන් එක හොඳින් මතක තියාගෙන ඊයොත් හොඳයි. ඔබ නම් වැඩෙක් නෙවෙයි. මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න ඕන. පාර්ලිමේන්තුවේ 225ම හොඳින් මතක තියාගෙන තොපි හොඳින් මතක තියාගනියව. තොපි ඔය යුනිෆෝම් අන්දලා පොලිසියයි කියලා ආමියකයි කියලා තොපි තියාගෙන ඉන්න පර 70ම තමයි මුන්ගේ ජාවාරම් කරපු අයන්ගේ ජාවාරම් කරපු අයන්ට මොකක්වත් නැති උනේ තොපේ 70ම තමයි කෑවේ. හොඳින් මතක තියාගෙන තොපි රජේ කියලා මුන්ට පෝස්ට් එක දීලා උන්ගේ වැරද්දත් වහන්න බෑ. හොඳින් මතක තියාගන්න ඕන. ජාවාරම් කරපු එකාට විතරක් නෙමෙයි වරද වෙන්න ඕන. ජාවාරම් කරපුවෙන් ජීවත් උනේ ඔකුන් ඔය 70 තමයි. මෙච්චර කාලයක් හොඳින් මතක තියාගනියව්. දැන් මේ රටේ ජාවාරම් කරපු එකාට කිසිම තරක් නැති වෙන්න යන්නේ. හොඳින් මතක තියාගෙන ඔය ජාවාරම් කරපු අයන්ගේ සේරම කෑවේ තොපේ ඔය යුනිෆෝම් ඇඳපු තිරිසන් 70. හොඳින් මතක තියාගනියව්. තමුන්ගේ ජීවිතේ සියල්ල හරි ගියා ලෙස පෙනීම සිදුවන්නේ තමුන්ගේ ජීවිතේ පව් වැඩිවීමේ පැත්තට හැරීමේ ස්වභාවයයි. හොඳින් මතක තියාගත යුතුයි. තමුන් ඒ පෙනීලා යන යෑමට හරි ගියා වගේ වැඩි දවසක් නොගිහින් සියල්ල නැති වී යනවා. හොඳින් මතක තියාගත යුතුයි. ආපස්සට හැරෙන්න. ඉදිරියට ගමන් නොකර. සියලු දේ හරියයි ඊට පසු ඉදිරියට ගියොත් අවසානයයි. මේ රටේ ඇදුරන් කට්ටාඩි කපුවන් බොල තුන්ගොල්ලොන්ටම කියන්නේ නුඹලා හොඳින් සිතාගත යුතුයි. නුඹලා මේ රටේ මිනිස්සුන්ට තොපි ගැට ගහන කරන කොඩිවින බන්ධන යක්කු සියලුම බලු වැඩ නතර කර යුතුයි. හරි වැඩ පමණක් කරලා ජීවත් වෙයව්. තොපි නැත්තම් තොපි මීට කලින් දැකලා තීනවද? තොපි ගහන ගැට ලිහන්න හෝ තොපේ කරපු කොඩිවින කපන්න හෝ තොපි හිත් ගැට ගහපුව ලිහන්න හෝ ඒ වී ගියාලා කෙනෙක්. තොපි හොඳින් හිතාගනියව්. තව දවස් කීපයක් ඇතුළත මේ රටේ කොල්ලොන්ගේ හිත් ගැට ගහපුව සේරම ලිහනවා. තොපේ කරපු කොඩිවින සේරම කැපෙනවා. හොඳින් මතක තියාගනියව්. තොපිත් හයියෙන් අල්ලගෙන හිටපියව්. තොපිට ගැට ගහන්න ඕන නම් මාව අල්ලලා ගැට ගහපියව්. පුළුවන් නම් තොපි එච්චර වැඩෝ ඉන්න ඕන ලංකාවේ. මම මේ කියන කතාව හොඳින් අහගන්න ඕන. මම මේ කියන්නේ මේ රටේ ටිකට් වලට ඇබ්බැහි වී සිටින දෙනාට හිතට වෙන අල්ලන පව
නුඹලා හොඳින් බලන්න ඔය ටිකට් ගැනීමට ඇබ්බැහි වෙච්ච කට්ටියගේ හිත් මොන වගේද කියලා. මෙන්න මෙහෙමයි වෙන්නේ. නුඹලා හොඳින් තේරුම් ගන්න ඕන. ටිකට් එකේ ගාණ අඩු වුණාට හිතේ අල්ලන පව ලොකුයි. ඒ මොකද ගාණ අඩු වුණාට හීනේ ලොකුයි. උඹලා හොඳින් තේරුම් අරන් ඔය ටිකට් වලට ඇබ්බැහි කියන්නේ දිනපතා ගන්න කට්ටියට හබ්බෙන් ගන්න කට්ටියට නෙමෙයි. උඹලා හොඳින් තේරුම් අරන් හිත මෙන්න මේ ආකාරයට වැඩ කරන්නේ නැද්ද බලන්න. උඹලා ටිකට් ගන්න සද්දය ඇහෙනකොටම පීඩාව එනවා. සල්ලි ඇති වුණා නැති වුණා පෙරලගෙන හරි යන්න හිතෙනවා. උඹලා ටිකට් අරගෙන රැට ටීවී එක ළඟට ගිහිල්ලා බලනකොට හිතට වෙන පීඩාව බලන්න. එක අංකයක් හමාරක් එද්දි දෙකක් එද්දි බලන්න තව වැඩි වෙනවද කියලා. තුනක් ආපු දවසට බලන්න තව වැඩි වෙනවද කියලා. හතරක් ආවොත් එහෙම පියුස් එක යන සයිස් එකෙන් නේද? හොඳින් මතක තියාගෙන ඕවා ගත්තට ටිකට් ගත්තට සූදුව කරාට කමන්නේ. ඔය හිතට වෙන වැඩේ නතර කරන්න ඕන. ඔය හිතට වෙන වැඩේ නතර නොකරොතින් මෙලවත් ඉවරයි එලවත් ඉවරයි. හොඳින් මතක තියාගෙන මම කියන්නේ කරන එක නතර කරන්න නෙමෙයි. ඔය හිත කරන වැඩේ නතර කරන්න. හිතට වෙන වැඩේ. මේ රටේ සූදුව පාවිච්චි කරන සියලුම දෙනාට උඹලා හොඳින් තේරුම් අරන් උඹලා පාවිච්චි කරන සූදුව රේස්ද බූරුවද කැටද කැසිනෝද ටිකට්ද කියලා දෙකේ ඔය එකවත් වෙනසක් නැහැ. සූදුව නම් ටිකටුත් එකයි කැසිනොත් එකයි. හැබැයි හිතට දැනීම වෙනස් විදියට දැනෙනවා. උඹලා හොඳින් තේරුම් අරන් ඕවා පිළිවෙලට බේරලා දෙනකන් උඹලා යන්න. උඹලාට කියන්නේ ඔය සූදුව නතර කරන්න නෙවෙයි. උඹලාගේ ඔය කරන සූදුවෙන් හිතට වෙන හිතාලන පව නතර කරන්න. නැත්තම් එහෙත් බුරුව ගහන්න තමයි එහෙත් සූදුව තමයි කරන්න වෙන්නේ. මැරිලත් පෙරේතෙක් වෙලා සූදුව කරන්නයි වෙන්නේ. උඹලා හොඳින් තේරුම් අරන් යන්න. මෙහෙ හිතවනෝ වැඩිවට එහෙත් විඳවන්නයි වෙන්නේ. ඕවා කඩාලා වෙන් කරලා දෙන්න. හයිපයි සුප්පටත් මාරයාගේ බැල්ම වැටලා හොඳින් මතක තියාගන්න ඕන. තොගේ මූණ තොත්තෝ ඉන්නේ අනුන්ගේ දත් බලන්නයි අනුන්ගේ රෙද්දස් හොයන්නද. තොගේ අම්මා තාත්තා ඕපදූපම හොයපු විදිහට කරේ. හොඳින් මතක තියාගෙන නලියන්නේ නැතුව තොගේ පාඩුවේ තෝ හිටපිය. තොට මම මේ හොඳින් කියන්නේ ආයි එකක් ආවොත් මම තොගේ මම ඔය දත් ටික වාහනයකට යට කරන්නේ. හොඳින් මතක තියාගන්න ඕනේ. දඟලන්නේ නැතුව ඵලයන්.